Hi guys, welcome back to my YouTube channel. මම මේ කාලෙන් තමයි page එක ඇතුළේ යාළුවනේ. ඉතින් ඔයාලට කොහොමද? අද ඉතින් මම මේ යන්නේ නංගි උදේ දාලා ඉස්කෝලේට. එයා ඉස්කෝල් එකට දාලා මේ යන්නේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ කෙළවරේම තියෙන ගම ලස්සන ගමකට. උදේම මගේ ගම්මානයට යන්නේ. මම මේ යන ගමන් තමයි වීඩියෝ එක කරන්නේ. මේ දැන් අපි ඉන්නේ හීගොඩ කියන මන්සන්දී ඉන්නේ. සාමාන්‍යයෙන් මාතර ඉඳන් කිලෝමීටර් 60ක් 65ක් වගේ දුර තියෙනවා ඕරුබොක්ක කියන ගමට. කියන්නේ නගරෙට එන්න. එතනින් ඇතුළට මේ වලස්මුල්ල කියන පාරේ තමයි අපි මේ යන්නේ. දැන් මම මේ යන ගමන් ඉන්නේ හීගොඩ මන්සන්දියෙන් වම් අත පැත්තේ පාරේ වලස්මුල්ල ඉස්සරහට යන ගමන් ඉන්නේ. බලන්න දෙපැත්තේ ලස්සන මිනිස්සු ඉන්නවා. එතකොට හරිම සීතල කාලගුණයක් තියෙන සීතල පැත්ත. සිංහරාජයේ කෙළවර රම්බර රක්ෂිතය ගෙන් වට කරගත්ත ලස්සන පැත්තක තමයි අපි ජීවත් වෙන්නේ. මිනිස්සු විනාශ කරන්නේ නැත්තම් පරිසරය ලස්සනට තියෙනවා. ඉතින් යාළුවනේ මෙතන මේ ලොකු වංගුවක් වගේ තියෙන මෙතෙන් අපි කියන්නේ මහා වංගුව කියලා. ඔයාලා දැකලා තියෙනවද දන්නේ නැහැ මීට කලින් මේ වීඩියෝ එක. මම ඉතින් ඔයාලට මේ පැත්ත පෙන්වන්න ඕනේ ඉඳ මේ කරන vlog එකක්. ඔයාලා කැමති නම් subscribe කරන්න, like කරන්න, share කරන්න, comment කරලා support එකක් දෙන්න. මම ඉතින් වීඩියෝ දිගටම ගේන්න මේ channel එකේ. ඔයාලා support එකක් දෙන්න අනිවාර්යෙන්. ලස්සන ගම්මානයක් මැදින් හැදිච්ච පාරක් මේක. මම ඉතින් උදේ ගෙන් එන ගමන් තමයි මේ වීඩියෝ එක ගන්නෙ. ඔයාලට කොහොමද ඔයාලා සතුටින් ඉන්නවද මේ දවස්වල කොහොමද ඔයාලගේ පැත්තට වයින්නවද මේකට නම් වයින්නවා තමයි දීපේ උදේ ගම්ම. මම ඉතින් බස් එකේ බැලුවේ නෑ උදේ පින්නත් එක්කම ගියා. ගිහලා එන ගමන් තමයි මේ වීඩියෝ එක ගන්නෙ. මේ හරියට කියන්නේ කනද කෙටිය කියලා. 8 කිලෝමීටර කනුව. ඒක පව කරගෙන අපි මේ ඉස්සරහට යන්නේ.